මේ කතා කරන්නේ වෘශ්චික ලග්න හිමියනි ඔබටයි. අපි බලමු මේ 2026 අප්‍රේල් මාසයේ ඔබට කොහොමද කියලා. විශේෂයෙන්ම ඔබ මෙතෙක් කල් තීන්දුව తీරන ගන්න බැරි ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම දිලොක් අතර තනි වෙලා හිටියනම් යම් ප්‍රශ්නවලදී මේ කරනවද නැද්ද කියලා. අන්නේ ඒ ප්‍රශ්නවලදී ස්ථිර නිගමනයකට ඇවිල්ලා ඒ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි රැකියා ස්ථානය තුළ ගත්තාම තාම මහන්සියෙන් වැඩ කරන්න වෙන ස්වභාවයක් තමයි දක්නට ලැබෙන්නේ. කොහොම වුණත් ඔබගේ මහන්සිය හැටියට ප්‍රතිඵල ලැබෙන කාලය, විශේෂයෙන්ම මේ මහන්සිය නායක ප්‍රධානීන් ඇගැයීමකට ලක් කරන කාලයක්, සැලකිල්ලට භාජනය කරන කාලයක් විදිහට තමයි සලකන්න පුළුවන්. ඒ නිසාම වැටුප් වැඩිවීමේ ප්‍රවණතාවයක් සුළු වශයෙන් තිබෙනවා. ඒ වගේම තමයි ඔබ නිර්මාණශීලී අදහස් තියෙන කෙනෙක් නම්, සහජ දක්ෂතාවයක් තියෙනවා නම් ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම කලාකරුවන්ට, ලේඛකයන්ට, නිර්මාණාත්මක වැඩ කරන අයට, අනේ වගේ බියුටි සැලූන් කරන අයට ඉතාම වැදගත් කාලයක් විදිහට සලකන්න පුළුවන්. මොකද මේ වෙනදට වැඩිය ආදායම් හොයන්නට පුළුවන්. ඒත් එක්කම තමන්ගේ නම ජනප්‍රිය වෙනවා. අලුත් ගනුදෙනුකරුවෝ හඳුනා ගැනීමේ අවස්ථාව වෙනවා. ඉතින් වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා මේ කාලය තුල. ඉඩම් හෝ වාහන සම්බන්ධයෙන් පැවති මොනවාරි නීතිමය ප්‍රශ්නයක් තිබුණා නම් ඒ නීතිමය ප්‍රශ්නයෙන් ගැලවීමේ අවස්ථාව තියෙනවා. ඉඩම් වල වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්, මොනවාරි දීපල සම්බන්ධයෙන් තිබිච්ච නීතිමය ගැටලුවක් තිබුණා නම් ඒ ගැටලුව වලින් නිදහස් වීමේ හැකියාව තියෙනවා. තමන්ගේම කියලා නීතිමය වාසියක් අත්කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වලදී සමස්තයක් හැටියට සුබ කාලයක්. අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු නිරත වෙනවා නම් මේ කටයුතු සුබවාදී වෙනවා මේ කාලේ. ඒ වගේම තමයි මේ ගැබිනි මවුරුන් සඳහා තරමක ගැටලු මත වෙන්න පුළුවන්. විශේෂයෙන් බඩ යටිබඩ ආසය දැඩි වීර්ය ස්වභාවය නිසා ගැටලු මත වෙන්න පුළුවන්. ඒ නිසා සමබල ආහාර වේලක් ගැනීම, මානසික ශක්තිය වැඩි දියුණු කර ගැනීමේ ක්‍රමවේද සඳහා යොමු වීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු කරන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධා ඇති වෙන ස්වභාවයක් තමයි දක්නට ලැබෙන්නේ. හිතේ ශක්තිය අඩු වෙන කාලයක්. ඒකට අමතක වීම බහුලයි අධ්‍යාපන කටයුතු කරන අයට. අධ්‍යාපන කටයුතු කරන දරුවන්ට තමයි මේක පවතින්නේ. ඉතින් මේ දරුවන්ගේ මානසික තත්ත්වය අඩුපාඩු නිසාම විභාගවලට තියෙන බය, මේ කාලේ විභාගයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒවට බය, දෙගිඩියාව, පීඩනයේ වැඩිකම බොහෝ විට මේ මාතෘකාව අතාරින්නත් බොහෝ ඉඩ කඩ දෙනවා. නමුත් ඒ ධනාත්මක සිතුවිලි වර්ධනය කර ගැනීමේ ක්‍රමවේද සඳහා යොමු වෙන උන්ගේ හිත හදන්න ඒ වැඩේ කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි පෙම්වතුන්ගේ අනවශ්‍ය සැකය, භීතිය, කුතුහලය නිසා ප්‍රශ්න මතුවෙනවා. ගොඩක් වෙලාවට අනවශ්‍ය දේවල් අරගෙන කතා බහ කරනවා. විශේෂයෙන් පිටස්තර පුද්ගලයන්ගේ ප්‍රශ්න අරගෙන කතා බහ කරලා මේ ප්‍රේමණීය ජීවිතයට දැඩි මානසික අඩුපාඩුවක් පවතිනවා. මොකද ඒ නිසා මේ බොහොම කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න ඕන මේ කාලේ. විශේෂයෙන්ම මේ අනවශ්‍ය ප්‍රශ්න නිසාම තමයි මේ දෙදෙනා අතර ප්‍රශ්න මතුවෙන්නේ. නම් ප්‍රේමණීය ජීවිතයට හානි සිදු වෙන්නට බොහෝ ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් වැඩ කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේ තමයි ගොඩක් වෙලාට මේ නොදන්නා ආයෝජන වලට යෑම, තමන් නොදන්නා බිස්නස් වලට අත ගැසීම සහ ඒවට මුදල් යෙදවීම ඉතාම භයානක තත්ත්වයක්. මොකද අලාභ පාඩු ගොඩක් සිදු වෙන්නට පුළුවන්. ඔබ නිතරම ලොතරැයි ගන්න පුද්ගලෙක් නම් මේ කාලේ ගන්න ලොතරැයි වලින් තරම් වාසිදායක තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා කොහොමද පරිස්සමෙන් මුදල් වියදම් කිරීම වැදගත් වෙනවා. එහෙනම් සුබ අසුබ දෙකම මිශ්‍ර වෙන විදිහට තමයි වෘශ්චික ලග්න හිමියන්ට මේ අප්‍රේල් මාසයේ ගත වෙන්නේ.